අම්මව පෙන්නලා මම views ගත්තා කියලා මොකද කැරියෝ කියලා දෙන්නේ? ඔයා අම්මව පෙන්නලා views ගත්තේ නැද්ද? අනේ මේ උඹේ අම්මට හුකෝ ගන්න එපා කොල්ලෝ. ඵලයන් යන්න ඈ පළප්පක යන්න වීබැට් නැති කරේත් ඔපේ අම්මගේ හුත්තෝ තෝ දන්න පකක් කියෝපන් ඈ අම්මා විකුල්ල මේව කරෙත් නෑ. ඔයාගේ page එක තාම තියෙනවා හරි. අම්මා විකුල් තොපේ අම්මා විකුල්ලා මම මගේ page එක reach කරගත්තේවා. අපේ අම්මව නෙමෙයි. ඔව් මම නෑ ආන්න මේ කැරි පකේ පොඩ්ඩ ආපන්. නෑ උඹ කියපු දෙයට මට උත්තර දෙන්න ඕන. උඹ කියපු දෙයට උත්තර දෙන්න ඕන. හරිද? අනිත් එක බිල්ලගේ වීබැට් නැති කරා කියලා මචං මේ reach හිඟා කන පොන්නේ බං. හරිද? වීඩියෝ එකකුත් දාලා. හරිද? ඔය දැන් එකත් පෙන්නන්න. මේ හුත්තෝ හරියට කතා කරනවා නම් කතා කරපන් නැත්තම් පොන්නෙක් එන්නේ නැතුව ඵලයන්. හරිද? කතා කරන්න පුළුවන් මට. ඕදාන්න බා කොල්ලෝ මේ තප්පරැද්දිය මේ තප්පරැද්දිය ඌ ගෲප් එකට ගන්න ඌගේ ඔහොම ඉදපන් ඌ ගෲප් එකට අරගෙන එන්න යන්න එපා ඉදපන් මම එනවා ඔබලත් එකෙක් එනවනම් වරේ කවුරු හරි වරේ ඉසුරු වරෙන් ඉසුරු චාන්චි වරේ චාන්චි වරේ චාන්චි ID එක දෙන්න ඉපා ID එක දෙන්න ඉපා ID එක දෙන්න ඉපා අයියෝ චාන්චිට රික්වෙස්ට් එකක් ගියා මේ උඹ ගෲප් එක හදලා මට ඉන්වයිට් එකක් දාපන් චාන්චි ID එක දෙන්න ඉපා පින් එකේ ID එක දෙන්න ඉපන් මට රික්වෙස්ට් එකක් දාන්න ඌ මොකක්ද කියන්නේ කියලා බලන්න ID එක දෙන්න ඉපා ID එක දෙන්න ඉපා ID එකද ටීම් කෝඩ් එකද නෑ ඌගේ ID එක කවුරු හරි දායිනේ එන්නේ නැද්ද ඉතින් මෙයා හපන්කෝ සබ්ලා බං සබ්ලා දැන් 18 1750ලු ගන්නේ හරිද මම පළවෙනි චැලෙන්ජ් එක දුන්නා ඌගේ channel එකට 17500ක් මම දැන් දාන්න සබ්ලා 10000ක් ගහන්න කියලා දැන් ඒක ගෙවුවෙත් නෑනේ නෑ ඒක තමයි දැන් group එකට දැන් බලමු ඉතින් ඌ ටීම් කෝඩ් දාන්න මොකද්ද ID එකක් දාලා තියෙනවා 30යි 11යි 31යි 94යි 26 මෙන්න මේ ID එකට කවුරු හරි රික්වෙස්ට් එකක් දාපන් 20 දාපන් ඔව් මට මේ WhatsApp දානවා ඔය දැම්මා මේක දාන්න WhatsApp උත් දැම්මයි ඕකද කියලා බලපන් මම දන්නේ නැහැ මේ කොල්ලෙක් දාලා තියෙන මගේ හිතන්නේ මේක තමයි කාලෙන් කාලෙට එක එක කබ්බු වෙනවා බා මොකට ඒ කබ්බු තවත් ෆෝම් කරන්න කමන්න නෑ පොඩි එකාට views ටිකක් දෙන්න මේ රික් එක දාන්න ඕනේ ඔව් උඹලා දෙන්න ගත්තා group එකට අරගෙන ආපහු ඔව් group එකට ගන්න කියලා තිබ්බා ඔව් දැන් group එකට ගන්න කියලා හිතනවා ඔයා එයා දන්නවා ඇති නේද මම නම් දන්නේ නෑ බා ඔයා නෑ මේක අහන්නකෝ මං කියන්නේ අහන්නකෝ ඔව් ඔව් මේ ඔයා දැන් ගොඩක් දේවල් කියලා තිබ්බා මොනවාද මං කියලා දෙන්නේ මොනවා කියලා දෙන්නේ ඔයා කියලා තිබ්බා මම setting package එකුන් එකට මගේ hack එකුන්නවා කියලා සාක්ෂි තියනවද proof තියනවද ඔයාලට මොනවාද මගේ setting package වලට hack කියලා තිබ්බා මේ මම ඔයාගේ WhatsApp status මල්ලි මම live එකේ පෙන්නනවා බැලුවේ නැද්ද WhatsApp status මොනවද පෙන්නේ ඔව් live එකේ පොඩ්ඩක් බලනකො මම ඒක පෙන්නනවා තිබ්බා ඔයා hack විකුණන්නේ නැහැ hack sell කරන්නේ නැහැ මම panel sell කරලා කියලා නෑ මේ දාලා තියෙන්නේ E4VX package ගත්ත කට්ටිය E4VX emulator එක ගන්න බා boys මගේ setting package එකේ 32 bit එක තියෙන්නේ මේ මගෙන් buy කරපු කට්ටිය ගහන්න එපා E4VX කියන්නේ panel එකක්ද එතකොට මේ emulator එකේ emulator එකේ කිසිම modification එකක් නැද්ද කොල්ලෝ කිසිම qualification එකක් නැද්ද buy වලට නැහැ සම්පූර්ණ qualification නෙමෙයි කොල්ලෝ qualification නෙමෙයි බං modification අහන්නකෝ ඔයා මේක අහන්නකෝ සංකල්පයි ඔව් කියන්න ඔයා දැන් මම hack කිකුණු කියන්නේ දැන් ඒකටද E4VX emulator එකද hack කියලා කියන්නේ දැන් ඔයාට තියෙන ප්‍රශ්නේ මොකද්ද කියන්නේ ඔයාට දැන් මොකද්ද වෙන්න ඕනේ කියන්නේ නෑ බයිලා වැඩක් නෑ ඔයා මට බයිලා වැඩක් නෑ සඳුයි අනේ මටත් උඹේ බයිලා වැඩක් නෑ setting package එකට ඔයා hack කිකුණා කියනවනේ hack කියන જાතිය ඔයා දන්නව ඇතිනේ hack දැන් මගෙන් setting package buy කරපයි කට්ටිය මං ගෙන්න ඉතින් ඇයි බං ඉතින් එදා මේ මොනවද මේ emulator එක ගහන කට්ටියට ගහන්න එපා මෙහෙමයි මේ ගහන්න එපා ඒක 32 bit ඉඳනේ සිරාවට ඒකින්දද ඉතින් ඒක 32 bit වල මම දාන්න setting package එවන් මෙල්ල මං එවන්න වල බලන්න emulator එක එතකොට කලර් change එක ඔක්කොම තියෙනවා හරි දැන් එතනින් යාට පස්සේ මේ අහනවෝ උඹ කොහොමද බං setting හදන්නේ බං උඹලා අයියානේ බං හදලා දෙන්නේ ඉතින් උඹ දන්නවද හදන්න ඔයාට මම ටක් කිව්වා අදත් කියනවා හරිද කිසි මැදින් පශ්චාත් ප්‍රදේශ දෙන්න එපා ලෙවක යාට ගන්න කොට සද්දන තු මයික් ඕක මේ ආවංගෝ පකේ මේ උඹ අපේ අම්මා පෙන්නලා මම views ගත්තා කියලා මොකද කැරියෝ කියලා දෙන්නේ ඔයා අම්මා පෙන්නලා views ගත්තේ නැද්ද
මොනාද හුත්තෝ අම්මා පෙන්නලා views ගත්තේ දන්න ඔයා ඈ අම්මව පෙන්නලා views ගත්තා. මොනවද හුත්තෝ ගත්තේ? 20000 කිලෝ page එක ඔයා විකුණලා PC එක හදලා. ඔයා අම්මව ගෙන්නලා මෙතන. අනේ මේ උඹේ අම්මට හුකෝ ගන්න එපා කොල්ලෝ. ඵලයන් යන්න ඈ පළප්පක යන්න ඈ අම්මට ඈ අම්මට බැන්නේ නැහැ නේ මේ කොල්ලෝ. උඹට කවුද ආපන්කෝ මේ ආපන් මේ පකේව මේ ආපන් මේ ආපන් පකේව පොඩ්ඩක් අහපන් මේ අනේ හුත්තෝ මේ අහන්නකෝ මම පොඩි වෙන්න පුළුවන්. මේ මල් වෙන්න පුළුවන්. පකේව මේ අහපන් දෙකට නැමි ඉන්නේ. මේ ආපන්කෝ මේ ආපන් කියන දේ ආපන් මේ උඹ සබ්ලා ගහනවනේ මල්ලි මේ සබ්ලා 1000ක් 1000ක් මේ ආනවකෝ මේ හරි ආනවකෝ මේ යනවා මේ මම රුපියල් 10500ක් දැන් දාන්න මට බැංක් ඩීටේල්ස් දැන් දාපන් 10500ක් දෙන්න ඔයා channel ඔය විසීගේ කාගේ channel එකක් දෙන්න නෑ උඹේ channel එකට උඹේ channel එකට 10000ක් දැන් ගන්න ඕනේ channel එකට ගැව්වා අනේ ඊට පස්සේ කියන්නේ ඌ මගේ සල්ලි වලින් සබ්ලා ගන්න නෑ පිස්සුද බං මල්ලි මේ ආන්නකෝ ඔයා කියපු ඔයා මේ ආන්නකෝ මේ R2X ඉස්සර රීජන් ගන්න කාලේ තමයි ඔබේ මේ ආන්නකෝ මේ ආන්න චුට්ටා කෑ ගහන්න එපා නාකි ගෑණියෙක් වගේ පොඩ්ඩක් අහපන් කෑ ගහන්න එපා කෑ ගහන්න එපා මේ කෑ ගහන්න එපා මල්ලි කෑ ගහන්න එපා මේ අයියෝ හුත්තෙද්ද මන්ද බම්මු මල්ලි ඵලයන් නැත්තම් කතා කරන්න දීපන් උඹේ සල්ලි වලින් උඹ සබ්ලා වැඩි ඕනේ නැහැ සබ්ලා 2000ක් ගහපන් උඹේ channel එකට දැන් ගහපන් සබ්ලා 2000 ඔව් දැන් ගහපන් මම මේ බලාගෙන ඉදි දැන් ගහන්න ඕනේ දැන් ගහපන් කියන්නේ අත්ලා ඔය පොට්ලා හරහා ගන්න ලබන්නේ මේ දවස් ගාණක් යනවා දවස් කීයක් යනවද දාන්නම් බ්‍රෝ දවස් කීයක් යනවද බයි කරපෙන්නේ මම දවස් ගාණ කියලාත් තියෙනවා මචං මෙත් ඔව් සමාදර සතිය යන වෙලාවල් තියෙනවා සබ්ලා ගහන්න ඉතින් දාන්න බ්‍රෝ ඉතින් මේ සබ්ලා මේ ආන්නකෝ තව දෙයක් ඔයා කිව්වනේ මම මගේ page එක විකුණලා මම නෑ ආන්න මේ කැරි පකේ පොඩ්ඩක් ආපන් නෑ උඹ කියපු දෙයට මට උත්තර දෙන්න ඕන හරිද උඹ කිව්වනේ මම channel එක විකුණලා මම මේ PC එකක් ඇදුවා කියලා අහගනින් හුත්තෝ හරිද ඒ channel එකේ ගිය වෙලේ දවස් ගානෙන් මම channel එකක් ගත්තා page එකක් ගත්තා කිසිම දෙයක් මේ මුකුත් මවුලක් නැතුව ගත්තා කියලා උඹ දන්නවද ඒ මං අදටත් මොනවද හුත්තෝ කියන්නේ අදටත් මම මගේ අදටත් පළවෙනි page එකයි පළවෙනි channel එකයි තියෙන්නේ ඈ එතකොට කොහොමද මම විකුණලා PC හදන්නේ ඈ මොන අනේ හරි දැන් ඒක එහෙමයි කියමු හරි ඔයා දැන් අම්මා විකුණලා මේව කරෙත් නෑ ඔයාගේ page එක තාම තියෙනවා හරි අම්මා විකුණලා තොපේ අම්මා විකුණලා මම මගේ page එක රීච් කරගත්තේ වා අපේ අම්මාව නෙමෙයි ඔව් හරි මං එන කවුන්ට් වොයිස් එන ඔන්න මේ මෙයා කියනවා දැන් මෙයා channel එක ඔක්කොම දෙනවා හරි ඒක හරි ඔන්න මම වැරදි කියලා මම පිළිගන්නම් වෙනා ඔයා දැන් කියනවා පිළිගන්න දෙයක් නැහැ පිළිගන්න ඕනේ මම අඳුරයි මම කියන එක මම අහන ප්‍රශ්න වලට උත්තර දෙන්නකෝ තෝ කවුද හුත්තෝ මගෙන් ප්‍රශ්න අහන්න උඹට තියෙන ප්‍රශ්නේ මොකද්ද නෑ මේ ඇයිවා මට ප්‍රශ්න අහන්න දෙන්නේ නැත්තේ මම ඔයාලට ප්‍රශ්නට උත්තර දුන්නා අහන්න මම ප්‍රශ්නට උත්තර දෙන්න මොනාද උඹ මගෙන් නෑ පොඩ්ඩක් ඉන්නසතුයි මට කතා කරන්න දෙන්න එයි මම කිව්වා මොකද්ද ඔයා ප්‍රශ්නට ඔයා එදා කරත් මොකද්ද අනිත් මේ අනිත් සයිට් පැනල් එකේ කියලා කිව්වා ලයිව් එකේ ඈ සයිට් එකේ account බෑන්ඩ් ළම කිව්වද ඇයි කිව්වේ නැත්තේ මට සයිට් මේ හුත්තෝ හරියට කතා කරනවා නම් කතා කරපන් නැත්තම් පොන්නෙක් එන්නේ නැතුව ඵලයන් හරියද කතා කරන්න පුළුවන් මට සයිට් නෙමෙයි මොන එකා පැනල් ගැව්වත් මට අදාළ නෑ නේ බම් මට වැඩක් නෑ නේ මගේ දරුවෝද ඔයා මොකද්ද මගේ දරුවෝද මේකට යන්න කලින් ඔයා මෙවඩක් ඉන්නේ ඔයා මම Discord එකට එන්න කලින් ඔයා Discord එකේ මට Discord එකේ ඊට දෙකෙත්මයි කිව්වේ මූව කොහොම හරි ඔප්පු කරන්න ඕනි මචං කියලා උඹ ඔක්කොම මේව කරපන් කියලා උඹ කියනවා උනා කියන්නේ මම මෙච්චර දවසක් කවුරුන් කතා කරා උඹට ඔන්නේ බනිනා ලොල්ලෙක් කියනවා අනේ මල්ලි මේ ආරාග මේ විශේෂ පුකලේව ගාගෙන මං ඉන්නේ නැහැ කිව්වා ඔයා මහ එක්කෙනාගෙන පුකලව කාගෙන ඉන්නේ මහ එක්කෙනා කවුද මහ එක්කෙනා නෑ දන්නව ඇතිනේද අපිත් කාගේවත් පුකලව කන්නේ නැහැ කොල්ලෝ උඹගේ පුකලව ගානේ උයි මොකද අනිත් ඒකනේ උඹත් එහෙමනේ බා උඹත් ඉතින් අර මහ තැනක ලෙව කකා ඉන්නේ යාඩේ සිරාවට අනේ මේ උඹ කෙලෝ ගන්න නැතුව පාඩුවේ ඉන්න කොල්ලෝ හරිද කෙලෝ තෝ උඹ කවුද බම් මගෙන් ප්‍රශ්න අහන්න ඔයාලා කියලා තියෙන බොරු වලට උත්තර දෙන්න ඔයාලා කියලා තියෙන බොරු වලට උත්තර දෙන්න ඔයා මට
මොනාද මොනාද හරි සෙටින් මේවට මේ හැක්කිකුන්න කිව්වා ඉති උඹ දඩි පැනල්ල එකක් ගැහුව කියලා හැමෝම දන්නවනේ බා ඔයා ඊබෝ ජෙස් කියන්නේ මොකක්ද කියලා වත්තන්න තුවා බයිලා ගහන්න එපා මේ ආන්නකෝ මං ඔයාටම එක චැලෙන්ජ් එකක් දෙන්නම් එතනින් මේ ආන්නකෝ මං ඔයාට එක චැලෙන්ජ් එකක් දෙන්නම් එතනින් එහාට ඔයා ඒක කරොත් ඔයා මාත් එක්ක කතා කරන්න එන්න මල්ලි හරිද ඔයා සබ්ලා 2000ක් ගන්න ඔයාගේ channel එකට හරිද හරි මගේ channel එකේ මම සබ්ලා 2000ක් ගන්නවා ඔව් දැන් අහන්න ඔයා සබ්ලා 2000ක් ගහන්න ඕනේ මට දෙන්න ඕනේ ඔයා ඔය පැකේජ් දාන විදියටම ගැහුවේ කියලා සබ්ලා ඔයාට මං සල්ලි දෙන්න ඔයාට සතියක් දෙන්නේ හරිද ඔයා ළඟ සල්ලි ඒ කියන්නේ සාමාන්‍ය සතියක් විතර යනවා සබ්ලා 1000ක් වදින්න හරි සබ්ලා 1000ක් වදින්න සතියක් යනවා මම මගේ පැකේජ් බයි කරපු කට්ටිය ගෙන්නන්නද ඔයාට ඔයා මහේකා කියන්නේ බිල්ලටද අනේ මේ බලපන් අයියෝ මේ කියන කතා මට දැන් තේරෙන්නේ මේ කියන කතා බලන්න අපි අනේ මේ බලන්න මෙයා කියන කතා එයා ඔයා කරපු අනේ මේ බලන්න කොහොමද දැන් කිව්වා හරිද ඔයාගේ ෆෑන් බේස් එකේ ඉන්න ගැත්ත ඔයාගේ ඔයා දාන්න ඇත්ත මම කිව්වේ ඇත්ත දැන් ඔයා මං අහන ප්‍රශ්නට උත්තර දුන්නද නෑ ඒකකවත් හරියට උත්තරයක් නෑ අනේ අම්මේ ඔයා කියන දෙයක් තමයි මට වැඩක් නෑ පැනල් කර එතකොට මොන ලබ්බකටද මාව ගෙනල්ලා බැලුවේ මොනවද එනා මේ සයිට් පැනල් කියලා ඔප්පු කරන් ඉන්නේ අන්තිම මොකද්ද කරේ ඔබ දැන් අහපන්කෝ දැන් අපි කතා කරන්න ආවේ දැන් ඔයා දැන් ලයිව් එකේ කිව්වේ ඕවා ගැන නෙමෙයිනේ මල්ලි ඔයා දැන් කිව්වේ මම දැන් අහපන්කෝ දැන් ඔය පරණ අතීත දේවල් ඇයියනේ ඔය දලගන්නේ නාකි ගෑණියෙක් වගේ ඈ දැන් ඔයා ලයිව් එකේ කිව්වේ මොනවාද ඔයා මෙතන ඇවිල්ලා කියන්නේ මොනවාද බිල් එක ගැන කියනවා හරිද එක එකුන් ගැන කියනවා ඔයා මතකනේ ඔයා ලයිව් එකේ අහුව ප්‍රශ්න ටික මොකද්ද සෙටින් පැකේජ් එකයි ඉතින් ඊට පස්සේ ස්පොන්සර් පේක් ස්පොන්සර් වුණා මම මේ දෙකම හරියට පෙන්නන්නම් උඹට ඉතින් ඒක තමයි ඒක පෙන්නලා කතා කරමු ඒක පෙන්නුවාට පස්සේ කතා කරමු උඹ ලයිව් එකක් කියන්නේ පිළිගන්න ඕනේ මේ මදුව දැන් මම උඹට මගේ සෙටින් පැකේජ් ටික මම ඔක්කොම ටික දාන්න මට මේල් එකක් කියවපන් මම ඔක්කොම ටික දාන්න තාම පැකේජස් ටික මම දැන් විනාඩියෙන් දාන්න ලයිව් එකේම දාන්න දැන් බලපි මේවල ඉන්ස්ටෝල් කරලා ගන්න ඕනි ඔගොල්ලෝ කරලා බලපි අඩේ මේ අහපන්කෝ මේ ලංකාවේ හැමෝම මේ ආඩාවකෝ මේ 1 ලක්ෂ මේ ආඩාවකෝ මේ වෙන ප්‍රශ්නනේ මේ මං ඒක ගැන කියන්නේ කෑ ගහන්න එපා බහුත් නැත්තම් ඵලයක් කෑ ගහන්න එපා එයි බං මොකද බං නාකි ගෑණියෙක් වගේ කෑ ඉතින් මේ හුත්තෝ කෑ ගහන්න එපා කන් ඇහෙනවා මොනාද වීබැට් නැති කරේ තොපේ අම්මගේ හුත්තෝ තෝ දන්න පකක් කියෝපන් ඈ බිල්ලගේ මේ ආපන් බිල්ලගේ වීබැට් එක නැති උනේ මේ ආපන් කැරියා මේ ආපන් අඩේ හුත්තෝ මේ අම්මට හුකෝ ගන්න තෝ ඵලයන් බං ගොන් කැරියා ඵලය වරෙන් බැක්කා ගොන් කැරියා වීබැට් නැති කරාලු එක එකාගේ බොයිස් එහෙම වීබැට් නැති කරන්න පුළුවන්ද බා එක එකාගේ ඈ උඹලත් මෝඩ වෙන්න එපා බා අනේ අම්මේ කෑ ගහනවා මම කන ඉවරයි වා නාකි හුත්ති සියුස් උඹලා යුනේ කෑ ගහනවා මොකෙද අයියෝ ආමේ තප්පරැද්දෙන් ග්‍රිමාව පොඩ්ඩක් ගන්න ඩිස්කෝඩ් වලින් ග්‍රිම් අනේ අම්මී යකෝ මී අහපන් මගේ හිතකවත් තිබිච්ච නැති දෙයක් බං හරිද මේ channel එක උන්ලා FB page එක උන්ලා ඉස්සුවා කියලා බං හරිද මමත් ඒක තමයි කල්පනා කරේ මේ අහපන්කෝ උඹලා දන්න උඹලා මේ ඔය දවසට මේ උඹලා දන්න මගේ channel වෙන channel එකක් තිබ්බද බං මම මුලින් ඉඳන් කරපු විකුණපු ඈ අන්ට පුළුවන් නේ බං ඔන්න බලාගෙන ඉන්න ඕනකේ අනේ බොයිස් මේ මගේ page එක උඹලට මම පෙන්නන්න 2020 අප්‍රේල් 17 දැන් ලයිව් කරන්න අරන් අවුරුදු 5ක් වෙනවා දන්න පකන්න නෑ බං අඩේ බොයිස් මේ මගේ පළවෙනි පේජ් එක මේ මගේ පළවෙනි පේජ් එක මගේ පළවෙනි YouTube channel එක බං තප්පරයක් දෙන්න කොහෙන්ද මේ බලන්නේ අනේ ඌ දන් බිල් ඉදව මං චුට්ටක් කතා කරන්නම් තප්පරයක් දියා තිරාවට මේ 2020 අප්‍රේල් 13 මේ මගේ පළවෙනි පේජ් එක හරිද පේජ් වෙන පේජ් හදලත් නැහැ වෙන පේජ් වල ලයිව් දාලත් නැහැ පේජ් විකුණලත් නැහැ හරිද YouTube channel එකත් පෙන්වන්නම් ඔහොම ඉන්නකෝ යකෝ අනිත් එක
අනිත් එක බිල්ලගේ වීබැච් නැති කරා කියලා මචං මේ රීච් හිඟා කන පොන්නේ බං හරිද වීඩියෝ එකකුත් දාලා හරිද ඔය දැන් ඒකත් පෙන්නන්න මේ මුගේ මේ ඔය thumbnail වලට මචං කෙලින්ම hate speech ගැහුවා නම් මචං කෙලින්ම වදින බෑ කට්ටියම report පාරක් ගහපන් ගිහිල්ලා කට්ටියම report පාරක් ගිහිල්ලා ගහපන් මචං වදිනවා වලට මොකද අනවශ්‍ය content නේ දාලා තියෙන්නේ ඔය දැන් වීඩියෝ එකක් දාලා ඇති කෝ ඒක අඩේ මචං උඹලා දන්නවනේ මගේ වෙච්ච හැමදේම උඹලා දන්නවා මචං හරිද ඒ දවස්වල මචං මම බිගිනර් ලෙවල් එකේ හරිද කිසිම මචං ලයිව් එකක්වත් හරියට දාගන්න දන්නේ නැහැ හරිද මට අනික බං මේ ලක්ෂ දෙකක බං අයියා මට gift එකක් දෙද්දි මචං ලක්ෂ 2යි ගානක මේ මට අවශ්‍ය නැහැ මචං මේ page කුණලා මේ මං උඹලට හැමදාම මචං දේශනාවක් දෙනවා ගන්න ග්‍රිම් හලෝ මගේ රත්තරන් යාළුවේ YouTubers ලා කොටෝන කෙලින්ම නසරානි පොන්නෙක් බං කෙලින්ම කියන්න තියෙන එච්චරයි බං මට බිල්ලත් එක්ක බං අද වෙනකම් ප්‍රශ්න නැහැ දැන් මං ඌට මචං මහ එකාගේ ලෙව කනවා කිව්ව උන්ගේ අයියාගේ හරිද උන්ගේ අයියාගේ ලෙව කාගෙන මේ මොකද්ද අයියා සෙටින් හදලා දෙන හින්දා මහ එකාගේ හරිද උගේ හිතේ තියෙන මචං කොහක කම උගේ හිතේ තියෙන දේවල් මචං උඹලා දකින්න තින්නේ ඌ එතනත් පයර් කරේ හරිද ග්‍රිමාව නෙමෙයිද බං ගත්තේ ග්‍රිම් හලෝ මේ මුගේ මේ කලින් ID එක මට දාපන්කෝ මුගේ කලින් account එක බෑන් නේද ඕනවා අනිත් උන්ව කොටවනවා දන්නේ නැති පකවල් කියෝනවා page කුල්ලා PC හැදුවලු හරිද ඉතින් මේ අහපන්කෝ ඌට ඇයි උගේ channel එකට බං මේ ගහන්න බැරි බං 100k පට ගාලා අයියෝ බලපන් ඌ දාන thumbnail බලපන් ඌ දාන description බලපන් මේ thumbnail එක බලලා හරි description එක බලලා හරි කවුරු හරි live එක බලයිනේ කියලා තමයි එහෙම දාන්නේ බං අනේ අම්මීද කියන්නේ මේ කවුද සීයුස් උඹලා ගහලා එනවා නම් ගහලා වරෙන් චංචි ගහලා එනවා නම් ගහලා වරෙන් දැන් උලා ඉනේ යන්න අපි යනවා දැන් ආ බං උඹ යනවාද එන් කරනවා ඔව් 12ට හෙට වැට යන්නත් ඕනේ මම හරි බං හරි ආදරේ ජස්පිලා අඩේ Saturday special live මේ පාඩුවේ හිටපු මටනේ බං අර මගේ කන රිදෙනවා බං ඌ ඇවිල්ලා කියනවා සිනාවට නාකි ගෑණියෙක් වගේ බං මම live එකත් මචං මේ desktop audio mute නෑ ආවංගෝ උගේ හිතේ තිබිච්ච මහ එකා කවුද කියලා හිතාගනින්කෝ දැක්කද ඈ අනේ ඒකනේ බං සබ්ලා 12000ක් ගන්න ඌට කොච්චර කල් යනවද මේ සබ්ලා ඌට 10000ක් ගන්න බං සති 10ක් කියන්නේ අම්මගේ රෙද්දයි මාස දෙකමාරක් එක්කේ නම්මර තිරියනවා 100 ගානක් නෑ ඊට වැඩි චූට් එකක් ඇඩි පේජ් එක විකුණලා PC එකේ ප්‍රොසා ගන්නත් බැලු. ඔව් බං ඒ දවස්වල බං පේජ් එකක් විකුණලා ප්‍රොසා නෙවෙයි බං කේසින් එක ගන්නත් බෑ බං. අනික කොවිඩ් කාලේ සඳුවා. කොවිඩ් කාලේ දැක්කනේ ප්‍රොසා කියලා. ඔව් ග්‍රේම්. පිස්සේ බං ඕනං අනේ මන්. අයියා යස්සින් එනවා මහ එකා කියන්නේ අරුවටලු මහ එකා කිව්වේ තෝපේ අයියාට මම. අයියෝ. උඹටත් ගහනවලු ගහන්න ඉජපන් බං. ඔය ගාන වගේ පෑ මොම ගැහුවා නම් බං අපි කනත් එවම් වෙලාකට එහෙනම් දැන් මම මෙරිලා බං ෂැඩෝ අහු වෙනකන් ඉඳී පරයා ඒ ඩබල් ලෑනවා බං ඩබල් ලෑනවා ගේම් මේ මියුට් කරවා දේ උඹලා ඩිස් එක කරවෙන් චංචි වරේ විසි